Hello, මම මනෝජ් රම්බඩවැලි කියලා එදා කිව්වා වගේ අර මම එදා වීඩියෝ එකේ කිව්වා අපේ කනෙක්ෂන් ඉතාමත් අවශ්‍යයි මේ ලෝකේ ඒ වගේම එංගලන්තේ වගේම හැම රටකම. මොකද ඒකෙන් තමයි අපිට මිනිස්සුන්ට ඔපචුනිටිස් හම්බ වෙන්නේ. ඒක එක්සැම්පල් එක තමයි අද මම මේ ප්‍රූව් කරන්න යන්නේ. ඉතින් මගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා මගේ යාළුවා සජි ඉන්ජිනියරින් වල ඉතාමත් ප්‍රසිද්ධ ඉන්ජිනියර් ෆර්ම් එකක් මේ දැන්ට මේ රටේ තියෙනවා. ඉතින් ඒකේ ඔපචුනිටි ගොඩක් බිහි වෙලා තියෙනවා. අපි කිව්වා වගේ ගොඩක් කට්ටියට ඔපචුනිටිස් තියෙනවා. මම ඒක පස්සේ කියන්න. මම දැන්ට මේ කරන්නේ මේ ඇත්තටම මගේ ගා ඉන්නවා මල්ල දෙනෙක් ඇතරම ඒගොල්ලෝ මේ එක්කෙනෙක් මේ ඊයේ පෙරදලා එංගලන්තයට ආවේ අනිත් එකනා නම් ග්‍රැජුවේෂන් එක ඉවරලා මේ ගොඩක් කල් ඉන්නවා දැන් තියා ඔපචුනිටිස් මේ ග්‍රැබ් වෙලා තියෙනවා ඉතින් ඔයගොල්ලෝ මේ අර මොටිවේෂන් එකක් වගේ තියෙනෝනේ කැමැත්තක් වගේ මේ කැපවීමක් තියෙනෝනේ ඔයාලට යනකොට ඉතින් අර වීසා එක අරගෙන ආවට වැඩක් නැහැ මේක එක්සැම්පල් එකක් තමයි අද ඉතින් මේ මල්ලිට දෙන්නටම සාජිනේකින් අතරම ඔෆර් කරලා තියෙනවා ඒගොල්ලෝ හොඳ ජොබ් එකක් ඔපචුනිටි එකක් තියෙනවා ඒගොල්ලෝ ග්‍රැබ් කරලා තියෙන ඉතින් ඒගොල්ලෝ දැන්ටත් වැඩ කරගෙන යනවා මොකද හිතෙන්නේ මල්ලි කියන මේ සම්බන්ධ වලට මේ මොකක් සතුටුයි ඇත්තටම ඒ කියන්නේ නෙට්වර්කින් කියන දේ සෑහෙන වැදගත් වෙනවා UK ආවහම තමන් ස්ටඩි කරලා ඒ ඉන්ජිනියරින් වලට අදාළ ෆීල්ඩ් එකට අදාළව තමන් ගන්න ඇකඩමික්ස් හරි තමන්ගේ තව එක්ස්පීරියන්ස් තියෙනවා ඒක රිලේට් කරලා ඒ හැමදේම තිබ්බට වඩා වැදගත් වෙන දෙයක් තමයි නෙට්වර්කින් කියන දේ. එතකොට තමන් ගිහිල්ලා ඒවා මිනිස්සු අඳුනගෙන ජොබ් ඔපචුනිටිස් හොයලා සෑහෙන වැඩක් තියෙනවා. ඇත්තටම සතුටුයි. හොඳ ෆියුචර් එකක් බලපොරොත්තු වෙනවා. මේ මල්ලි ඊයේ පෙරදා ඇත්තටම මොකද හිතන්නේ ආපු ගමන් මම හිතුවද මේවා දැන් හම්බෙයි කියලා? නෑ කොහෙත්ම නෑ. මොකද මම ආපු ගමන් ජොබ් වලට ගොඩක් ඇප්ලයි කරා. මොකද මට ලංකාවේ මෝල්ඩිව්ස් වල දෙකේම එක්ස්පීරියන්ස් තියෙනවා මට සිවිල් ෆීල්ඩ් එකේ අවුරුදු 8-9ක් විතර. හැබැයි මෙහෙට ආවහම දැනගත්ත දෙයක් තමයි මෙහෙ අපි රෙකග්නයිස් කරන්නේ ඒ කිසිම එක්ස්පීරියන්ස් එකක් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. කවුරු හරි මෙහෙ අපිව රෙකමන්ඩ් කරනවා. අපි ඒ ෆීල්ඩ් එකට ඇදලා දැම්මේ නැත්නම් අපිට එතනින් එහාට ඒ කියන්නේ ගමනක් නැහැ. මොකද එතන එක්ස්පීරියන්ස් එකක් මෙහෙ එක්ස්පීරියන්ස් එකක් බිල්ඩ් අප් වෙන්නේ නැතුව අපිට කැරියර් එකක් හදාගන්න අමාරුයි මෙහෙ. ඒකට වැදගත්ම වෙන දේ තමයි කන්ටැක්ට්ස්. ඔව් මොකද දැන් මිස්ටර් මනෝජ් මාව රෙකමන්ඩ් කරලා මිස්ටර් සජි ළඟට දාලා ඒ ජොබ් ඔපචුනිටි එක හම්බුනේ නැත්තම් සමහර විට මට ලොකු කාලයක් යන්න තිබුණා. ඒ කියන්නේ තවත් ඒත් වෙන කන්ටැක්ට් එකක් හම්බෙලා කරගන්න වෙන විදිහට ඒක ලොකු කාලයක් යන්න තිබ්බා. දැන් මම ඇවිල්ලා මාස දෙකක් නැහැ. මම ඇවිල්ලා මාසයක් ඇතුළත වගේ මිස්ටර් මනෝජ් ත්‍රූ කන්ටැක්ට් වුණා. එතකොට මට මෙහි වර්ක් එන්වයරන්මන්ට් එකට මට ට්‍රේනින්ග් එකක් හම්බ වුණා. ඊට පස්සේ තමයි මම ෆීල්ඩ් එකට දැම්මේ. දැන් ඇත්තටම කියන්නේ මට තේරෙනවා ඉතින් මට ඒ කියන්නේ මගේ කැරියර් එකේ මට ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා. චැලෙන්ජ් එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒ කියන්නේ ඒක චැලෙන්ජ් එක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මොකද අපි දවසින් දවස ඉගෙන ගන්න එක කරන්නේ. ඒකත් එක්ක වැඩ කරගෙන යනවා. ඔව් චැලෙන්ජ් එක තියෙනවා. ඒක තමයි කියන්නේ කවුරු ඉන්ඩස්ට්‍රි කරා දොඩක් නැහැ. තමන්ගේ මොටිවේෂන් එකක් තියෙනවා. තමන්ගේ කැපවීමක් තියෙනවා. ඒකවල ප්‍රතිඵල මේකවල දෙන්නගේ බලා ගන්න පුළුවන් ඉදිරියේදී. ඉතින් මේ සාජිජිනේ ඔබට ඔපචුනිටි තියෙනවා ඕනනම් අපිට කතා කරන්න ඔයගොල්ලෝ ඉන්ජිනියරින් ෆර්ම් වල එක්ස්පීරියන්ස් තියෙනවා. ඔය ටැලන්ට් එකක් තියෙනවා. අපිට පුළුවන්. මොකද මේක මුදල් යා වෙන්නේ නැහැ. අතන අන්න එක තමයි කියන්නේ ලංකාවේ අපි ඕන එක මේ අපේ ඒෂියන් ක්‍රවුඩ් එක ඇත්තටම මාර ඉන්ටෙලිජන්ස්. ඒ කියන්නේ අපි මම ස්පෙෂලි මම ගැපවෙලා ඉන්නවා මේවා තමයි කනෙක්ෂන්. මේ මුදල්නේ අපි මිනිස්සු හම්බ කරලා තියෙනවා. ඒතකොට මේ එක එක්සැම්පල් එකක් තමයි. ඉතින් මේ මගේ යාළුවත් හම්බුනේ එහෙමයි. ඉතින් අපි හැම වෙලාවෙම කැපවෙලා ඉන්නවා. වීසා එක කළා මේ රටට ගෙනාවා වගේ නෙමෙයි. ඒගොල්ලන්ව බලා ගන්නත් ඕනේ. ඒගොල්ලන්ට කනෙක්ෂන් ඇති කරලා දෙන්නත් ඕනේ. ඉතින් මේවා තමයි ප්‍රතිඵල. ඉතින් අධෛර්ය වෙන්න එපා. ඔයගලන්ට තියෙනවා නම් චැලෙන්ජ් එකක් බාර ගන්න. මේ ලෑන්ඩ් කරලා පස්සේ වට මොනවද වෙනවා කියලා කියන්න බෑ. ඒකින්ද අපි කියන්නේ ඒ ජීවිතේ හරීම ඒ කියන්නේ විශ්වාස කරන්න බෑ මොනවද වෙන්නේ කියලා. හැබැයි ඔපචුනිටිස් තියෙනවා. ග්‍රැබ් කරගන්න. මම මනෝජ් රම්බඩේලගේ හම්බුනේ ඊළඟ වීඩියෝ එකේ.